සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ගෙදර ආදරණීයන් වෙනුවෙන් විවිධාකාරයේ රස රෙසිපි try කරන ඔයා වෙනුවෙන්ම තමයි අද මේ homemade jujube recipe එක මම අරගෙන ආවේ. ඉතින් මේ jujube recipe එක හදාගන්න අවශ්‍ය වෙන්නේ මූලික අමුද්‍රව්‍ය දෙකක් විතරයි. ඉතින් අද මම අරගෙන තියෙනවා සීනි ග්‍රෑම් 250කට ජෙලටින් ග්‍රෑම් 25ක්. මේ දෙකටම මිලිලීටර් 100 බැගින් වතුර දාලා තමයි මම මේ මිශ්‍රණය හදාගන්නේ. මුලින්ම ජෙලටින් එකට සාමාන්‍ය මද උණුසුම් වතුර හෝ සාමාන්‍ය කාමෘෂ්ණත්වයේ තියෙන වතුර මිලිලීටර් 100ක් එකතු කරලා ඒක හොඳට පෙඟෙන්න පැත්තකින් තියාගන්න. ඊළඟට මේ සීනියකට මිලිලීටර් 100ක වතුර ප්‍රමාණයක් එකතු කරලා සාමාන්‍ය ප්‍රමාණයේ ගින්දරේ පැණි එක උණු කරගන්න අවශ්‍ය වෙනවා. ගොඩාක් ගින්දර අඩු කරගන්නත් එපා. එහෙම වුණොත් පැණි එක හදාගන්න ගොඩක් වෙලාව ගත වෙනවා. ගොඩක් රස්නි වැඩි කරගන්නත් එපා. එහෙම වුණොත් මේ පැණි එකේ පදම අපිට හරියට ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා සාමාන්‍ය ප්‍රමාණයේ රස්නික තියාගෙන මේ මිශ්‍රණය හදාගන්න ඕනේ. ඔයාලට විනාඩි කිහිපයකින් මේ මිශ්‍රණය හදාගන්න පුළුවන්. ඉතින් ඒකේ කාලය තීරණය වෙන්නේ ඔයා භාවිතා කරන හොඳුනේ තියෙන උෂ්ණත්වය මත. ඉතින් මේ විදිහට විනාඩි කිහිපයක් ඔයා කලතමින් පැණි එක හදාගන්නකොට මෙන්න මේ විදිහට ටිකක් උකු ගතියට බිඳු වැටෙන පදමක් එනවා. ඉතින් ඒ වෙලාවට ලිපේ ගින්දර ටික තව ටිකක් අඩු කරලා ඔයාගේ ජෙලටින් මිශ්‍රණය එකතු කරගන්න ඕනේ. ඔයා ජෙලටින් මිශ්‍රණය එකතු කරාට පස්සේ කිසිම වෙලාවක ගින්දර වැඩි කරගන්න එපා. උණුසුම වැඩි කරගන්න නැතුව ඒ විදිහටම තියාගන්නෙත් නැතුව උණුසුම අඩු කරගන්නයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙතනදී මම භාවිතා කරන විදුලි හොඳුනේ උණුසුම වැඩි නිසා මම ලිප සම්පූර්ණයෙන්ම ඕෆ් කරගන්නවා. ඉතින් හොඳුනේ ඉතුරු වෙලා තියෙන උණුසුමත් එක්ක මිශ්‍රණයේ උණුසුමත් එක්ක මට මේ පදම හදාගන්න අපහසුවකින් තොරව හදාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ගොඩක් ගින්දර රස්නේ අඩු කරලා හොඳට කලත්තමින් යනකොට මේ මිශ්‍රණය තවත් උකු වෙනවා. ඉතින් ඔයා ඇඟිල්ලට අරන් බලනකොට අර ඇඟිලි දෙකට තියලා බලනකොට නූලක් ඇදෙන පදමට එහෙමත් නැත්නම් සීතල වතුර භාජනයකට දානකොට බෝලයක් හදාගන්න පුළුවන් තරමේ පදමට එහෙමත් නැත්නම් ඒ හැම දෙයකටම වඩා ලේසිම විදිහ තමයි මෙන්න මේ විදිහට හැන්දට ගන්නකොට මේ බලන්නකෝ දියාරුව විදිහටත් නෙමෙයි බින්දු බින්දු නෙමෙයි කැදලි කැදලි තමයි මේ මිශ්‍රණය ආපහු වැටෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කැදලි විදිහට මේ මිශ්‍රණය වැටෙන පදම එනකොට ඔයාට පුළුවන් ලිපෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න. ඉතින් ඊට පස්සේ පුළුවන් ඔයා කැමති එසන්ස් එකක් මේ සඳහා එකතු කරගන්න. ඉතින් කලරින් එකතු කරනවා නම් ඒකත් මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට එසන්ස් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. ඉතින් ඔයාලට සාමාන්‍ය විදිහට වැනිලා එසන්ස් එක එහෙම නැත්නම් පයිනැපල් එසන්ස් එකක් වගේ එකතු කරගත්තා නම් මේ ජුජුබ්ස් එක ගොඩක් රසවත්. ඔයාලට කැමති කලර් එකක් භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මේ එසන්ස් කලරින් එකතු කරන්න ඕනේ අපි ලිපෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා. ඉතින් මේ විදිහට හොඳට මිශ්‍ර කරනකොට බලන්නකෝ මේක කැදලි විදිහට තමයි වැටෙන්නේ. ඉතින් ඊළඟට ඔයාට පුළුවන් බටර් හොඳට ආලේප කරගත්ත තැටියකට මේ මිශ්‍රණය දාගන්න. ගොඩාක් උස්සටත් නැතුව ගොඩාක් තුනීවටත් නැතුව සාමාන්‍ය ප්‍රමාණයකට අඟල් භාගයක් ඒ වගේ ඝනකමට ඔයාට මේ මිශ්‍රණය භාජනයකට දාගන්න පුළුවන්. ඉතින් අද මම හැදුවේ ගොඩාක් සුළු ප්‍රමාණයක් නිසා මම මෙන්න මේ වගේ පොඩි කප් දෙකකට තමයි එකතු කරගත්තේ. ඉතින් එකක් මම කිසිම වර්ණයක් දාන්න නැතුව එක කප් එකකට දාගත්තා. අනිත් එක මම රතු පාට ටිකක් එකතු කරලා කප් එකට දාගත්තා එකම රසයෙන්. ඉතින් ඊළඟට අපිට මේ ජුජුබ්ස් එක තවරන්න සීනි අවශ්‍ය වෙනවා. ඔය සීනි භාවිතා කරනකොට සුදු සීනි ඒ වගේම කැට ගොඩාක් කුඩා අර ලොකු කැට ගන්න නැතුව ගොඩක් තුනී කැට තියෙන සීනි එකක් භාවිතා කරන්න. ඉතින් එතකොට තමයි අපිට මේ ජුජුබ්ස් එකට ගොඩාක් සීනිත් නැතුව ඒ වගේම ජුජුබ්ස් එක ලස්සනට රසට හොඳට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට අපිට පුළුවන් මේක ශීතකරණයේ තියන්න අවශ්‍ය නැහැ. ඇත්තටම ශීතකරණයේ තිබ්බත් කමක් නැහැ. ඔයා දැන් සාමාන්‍යයෙන් ගෙදර රස විඳින්න හදන නිසා ඉක්මනට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ පදමට ගත්තාම පැය 2ක් 3ක් විතර යනකොට මේක හොඳටම සෙට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ විදිහට අරගෙන අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න. ඉතින් සාමාන්‍යයෙන් සෙන්ටිමීටරයක් සෙන්ටිමීටර් 2ක් විතර වගේ
අතර ප්‍රමාණයට ඝනකමකට කොටු කපා ගන්න පුළුවන්. ඔයා කැමති ආකාරයට ඒක කපා ගන්න පුළුවන්. ඔයාගේ රුචි අරුචිකම් අනුව. ඉතින් මේ විදිහට කපාගත්ත ජොජොබ්ස් ටික හොඳට සීනි දවට ගන්න ඕනේ. මේ ජොජොබ්ස් එකේ මතු පිට තරමක් ඇලෙන සුළු ගතියක් තියෙනවා. ඉතින් ඒ ඇලෙන සුළු ගතියට මේ සීනි ටික හොඳින් දවට ගත්තාට පස්සේ අපිට සාමාන්‍යයෙන් කඩෙන් ගන්න ජොජොබ්ස් එකක් තරමටම හොඳ ටෙක්ස්චර් එකක් තියෙනවා. හොඳ සුවඳක්, හොඳ රසක් තියෙනවා. ඒ වගේම ශීතකරණයේ දාන්න නැතුව දින කීපයක් වුණත් තියාගන්න පුළුවන්. දින කීපයක් තියාගන්න පුළුවන් නම් පමණක්. මොකද මේක ගොඩක් රසයි. අපි මහදන නිසා ඇත්තටම කඩේ දේවල් වගේ අපි ප්‍රිසර්වේටිව්ස් මුකුත් ඇඩ් කරන්නෙත් නැහැ. අමුද්‍රව්‍ය දෙකක් විතරයි භාවිතා කරන්නේ. ඉතින් ඒ නිසා වසවිස බොහොමයක් අවම කරගෙන තියෙන නිසා පවුලේ හැමෝටම රස විඳින්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේක මේ විදිහට හදපු ගමන්ම ඉවර වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් ඔයත් හදලා බලන්න මේ රෙසිපි එක. ඔයාට වෙළඳාමක් විදිහට මේ ජුජුබ්ස් රෙසිපි එක කරනවා නම් අපිට තව එකතු කරන්න පුළුවන් අමතර අමුද්‍රව්‍ය කීපයක් තියෙනවා. ඉතින් ඒ වගේ රෙසිපි එකක් මම තවත් දවසක ඔයාලට අරගෙන එන්නම්. channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාට මේ විදිහට කැමති රසකින්, කැමති පාටකින්, කැමති හැඩයට ඔයාට මේ විදිහේ ජුජුබ්ස් හදලා පවුලේ ආදරණීයන් වෙනුවෙන් පිළිගන්වන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාගේ අදහස්, යෝජනා, චෝදනා වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම Diligent Home YouTube channel එක වගේම subscribe කරනවා වගේම Facebook page එකත් Instagram page එකත් follow කරලා එකතු වෙන්නත් කියලා මම ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් එන්න සුබ දවසක්.